හලෝ ගුඩ් මෝනින් කියන හැමෝටම අද විස්තර ඇවෙන්ජර්ස් ශ්‍රී ලංකා අපි දනුබුණු සිංහගිර ටුවර් එක ගියා. ඉතින්ලා අපි රැත් පොඩි ෆන් එකක් දැම්මා, රවුමක් ගැව්වා. දැන් අපි දෙවෙනි දවසේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්න හදන්නේ. අද යන්න තියෙනවා කලාව පැත්තේ අපේ දුමින් දయ్య කියන ලක්ෂණ ගණන් ගන්නවලු එතෙන් යන්නලු. අපි ඉතින් කට්ටිය දැන් සමු දෙන්න හදන්නේ අපි ගිය තැනට. ඒක ඇවිල්ලා හොටෙල් සඳදිය. අපි මේක තමයි හිටියේ හොඳ තැනක්. අපිට හොඳ විස්තර දුන්නා. අපි දැන් මෙතන පිටත් වෙන්න හදන්නේ. අපේ බයිසිකල් ටික ලස්සනට ගහලා තියෙනවා. පොඩි ෆොටෝ ෂූට් එකක් කරනවා. පේනවා. කට්ටියම ඉන්නවා. සමු දෙන්න කලින් ඉතින් ෆොටෝ ෂූට් එකක් කියම ගහන්නද. මෙන්න මෙයා තමයි දුමින්ද මල්ලි. මෙයා අපි කොහෙටද එක්කනවා කියලා කියනවා උදේ. කොහෙද අපි යන්නේ මේ? සිංහගිරින් යනවා. කොහෙද යන්නේ? ලේක් කලාව වල. අතර දනක් තියනවලු ගමේ කට්ටිය විතරක් දත්. බලමු කොනේ. ඊළ බලමු. කැලේ දනක. මේ ඉතින් කට්ටිය ෆොටෝ ගන්නවා මේ. දැන් අපි තව ටිකකින් එළවනවා මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ඉන්න එපා කියලා මේ වීඩියෝ කරගන්න විදියක් නැහැ. මුකුත් කරගන්න බෑ ෆොටෝ ගන්නවා මේ. එයාලට ෆොටෝ එක ගහගන්න දෙමු. මේ ඉතින් අපේ ජේෂ්ඨ පුරවැසි ආවෙලේ ඉඳන් මලක් කඩනවා. එක්ක මල් කඩනවත් දන්නේ නැහැ. ඉතින් ඔය ඕම තමයි ඉතින් එයාලගේ ජීවිතේ. වයස කියලා නෑ. ඒවා වැඩ. ලස්සන ෆොටෝ ෂූට් එකක් කරනවා. අපිව ගනින්න දන්නේ නැහැ මේවට. මොනවාරි කියන්න දෙයක් තියෙනවද? කොහොමද ඊයේ රෑ ගමන කොහොමද? මොකද පාටිය මොකද? සුගිරිනේ? අද සුගිරි වෙන්නගේ ඕනේ අද ලස්සන දවසක් ඈ. ඔව්. අපි මේකත්. මොකද? මේකක් ගාව මේකත් අල්ලගෙන ගාව මේ කරේ තියාගෙන. අයි. ඒක වැදුනක් දන්නේ නැහැ. ඔව්. අපේ ඊයේ සාදයට ලොකු සාධාරණයක් කරපු මිනිස්සුත් අපි හම්බෙන්න ඉන්නේ. අපේ ඩාන්සින් ස්ටාර් ඉන්නවා, ඩ්‍රින්කින් ස්ටාර්, ඩාන්සින් ස්ටාර් මේ ඔක්කොම මෙයා තමයි අපි ඉන්දික අයියා. එයාට අපි වෙනම සම්මානයක් දෙනවා මේ වැඩිපුරම බීමට සහ වැඩිපුරම නැටීමට. අපේ වයිස් ප්‍රෙසිඩන්ට් ඉන්නවා කුඹර දිහා බලාගෙන අපි ඉන්නවා මොකද අපි කියලා. මම හිතන්නේ බීමකට වශී වෙලා ඉන්නේ. වයිස් ප්‍රෙසිඩන්ට් මොනවද බලන්න? නෑ මේ කුඹර කයිලා තියෙන කපාගේ යනවා නැද්ද කියලා කල්පනා කරේ. අපි මෙහෙම කරමු. ඇවෙන්ජර් එක දාලා ආමු. බයිසිකල් ටික දාලා හාන්න පුළුවන් නේ මේ නේ. රස්සර. අර වැවත් මේ වෙන්නේ නැහැ. වැඩි ඉවරයි නේ? වැඩි ඉවරයි මේ ඇටි හිමිට යන්න තියෙන්නේ අපේ දුමින් දయ్యගේ පොට් එක මොනවද? වරුන් ගිහිල්ලා නේ. ඇත්තටම දවස් 30 අපි මාසෙ විතර මහන්සිය නේ. මාසෙකට වඩා අපි මේක ප්ලෑන් කරේ. මාසෙකමාර විතර ප්ලෑන් එක හදිස්සියේ ප්ලෑන් කරපු ටුවර් එක පාටම වගේ ඉඳලා ඉන්න. ටිකවට දැන් ඇනුවල් ටූර් කරනවා අපිට. දැන් මාසෙක ගන්න. වැඩි ඊට උඩ නැත්නම් ඔක්කොම ලස්සන තුනා කට්ටිය නිවාසේ වුණා. කට්ටිය පිල්ලකින්